මැක්ස් විත් බුද්ධි YouTube channel එකෙන් අරගෙන ගණිතය වීඩියෝ පාඩම් මාලාවේ අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක සොයන එක ආකාරයක් ගැන. ඒ ආකාරයේදී අපි කතා කරේ මෙන්න මේ නියත පදය ධන වෙන අවස්ථාව. ඉතින් මේ වීඩියෝයේදී අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ නියත පදය ඍණ වෙන අවස්ථාවක කොහොමද සාධක ගන්න කියලා. අපි යමු පළවෙනි ගානට. පළවෙනි ගානේ නියත පදය ඍණ 20ක්. අපි කලින් ගැටළු වල කරා වගේ මෙන්න මේ නියත පදය ගිහිල්ලා ලකුණත් එක්කම පැත්තකින් ලියා ගන්න. කොහොම ලියාගෙන පෙර පරිදිම 28 සාධක ගන්නවා. කලින් නම් අපි කරේ එකතු කරලා, නමුත් මෙතනදී නියත පදය ඍණ වෙච්ච නිසා අපි අඩු කරලා බලනවා මැද පදය එන විදියට. එහෙනම් 28 සාධක අරගෙන අඩු කරලා 3ක් එන්නේ 7යි 4යි ඇසුරින්. 7 වරක් 4 28යි. 7න් 4ක් අඩු කරාම 3ක් කියලා එනවා. එතකොට මේ දෙන්නට ලකුණු අත්‍යවශ්‍යයි දාන්න. එතකොට ලකුණ වෙන්නේ අඩු කරලා සාධක ගත්තාම මෙයාලගේ ලකුණු දාද්දී අපි දාන්නේ මෙන්න මේ මැද පදේ ලකුණ දාන්නේ මේ දෙන්නගේ විශාල කෙනාට. අනිත් කෙනා ඍණ වෙනවා. එහෙනම් මෙන්න සාධක දෙක. x ධන 7යි x ඍණ 4යි. ඊළඟට මේ ගැටලුවට යමු. මේ ගැටලුවේ වෙනසක් තියෙන්නේ අර මැද පදය මේකේ ධන මේකේ ඍණ. පෙර විදියටම අපි වැඩේ කරනවා 28 සාධක ගන්නවා අඩු කරලා 3ක් එන්න ඕන විදියට. එතකොට මැද පදයේ ඍණ වෙච්ච නිසා අපි මේ ඍණ ලකුණ දාන්නේ මේ දෙන්නගේ වැඩි කෙනා. එහෙනම් අනිත් කෙනා ධන වෙනවා. එහෙනම් මෙන්න සාධක දෙක x ඍණ 7යි x ධන 4යි. ඉතින් මෙන්න මේ ආකාර දෙක යටතේ තමයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක සොයන්නේ. අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට